හලෝ යාළුවනේ මම දෝනි. ඉතින් අපි අද ආවා අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එකට. ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම සහ සීතලම ගොවිපළක් තමයි මේ අඹේවල ෆාම් එක කියන්නේ. අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එක කියන්නේ නුවරට ආපු හැමෝම බලන්න යන ස්ථානයක්. ඉතාමත් සුන්දර සීතල පරිසරයක්, විශාල තනපත් බිම් සහ විදේශ ගවයන් ඉන්න තැනක් තමයි මේ අඹේවල කියන්නේ. ඉතින් මේ අඹේවල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම කිරි නිෂ්පාදනාගාරයක්. අඹේවල ඉන්න ගවයෝ නවසීලන්තයෙන් වගේ රටවලින් තමයි මෙයාලා ගෙනල්ලා තියෙන්නේ. අඹේවල සීතල පරිසරයට ගැලපෙන විශේෂ වර්ගයක් තමයි මේ ගවයෝ වර්ගය. ඉතින් මේ අඹේවල ඉන්න එළදෙනු දවසට ලීටර් 20ක් 25ක් විතර ගන්නවා. මේ එළදෙනු වගේම ඔවුන් ගන්න කිරිත් ඉතාම ගුණාත්මක භාවයකින් යුක්තයි. ඊට පස්සේ අපි කිරියන දොළුම් බලලා එතනින් එළියට ආවා. එතකොට එතන ලස්සන ෆොටෝ ගන්න තැනක් වෙයි, ලස්සන මල් වත්තක් වගේ ලස්සන මල් වලා කරලා තියෙන තැනක තිබ්බා. ඉතින් අඹේවල තියෙන වටපිටාව හරිම ලස්සනයි. ඒ වගේම හරිම සීතලයි. අපේ වටපිටාවේ සුන්දරත්වය බලම ෆාම් එකේ අනිත් පැත්තට ගියා තවත් සත්තු බලන්න. අපි මෙහෙම ටික දුරක් යනකොට අපිට ගිනි කුකුල්ලු එහෙම බලා ගන්න පුළුවන් වුණා. අපි මෙහෙම තවත් දුර යද්දී කැරට්, රතුවල, අර්තාප, ලීක්ස් වගේ එළවලුත් වගා කරලා තිබ්බා. ඊළඟට අපිට බලන්න හම්බුනේ එළුවෝ. මෙතන ලොකු එළුවෝ, එළු පැටව් ගොඩාරියක් හිටියා.
ඊට පස්සේ අපිට හම්බුනේ චීස් නිෂ්පාදනාගාරය. ඉතින් අපි දැක්ක මේ චීස් හදන හැටි. එතන චීස් ප්‍රදර්ශනයටත් දාලා තිබ්බා. ඊට පස්සේ අපිට යන්න හම්බුනේ හාව. එතන ලොකු හාවෝ, චූටි හාවෝ, පාට හාවෝ ගොඩාරියක් හිටියා. එයාලා ගොඩක් ලස්සනයි. ඊළඟට අපි බලන්න ගියේ පට්ටිහරක්. ඉතින් මෙතන ගොඩාක් ලොකු පට්ටිහරක් හිටියා. මේ පට්ටිහරක්ගේ ගොඩාක් භයානක පෙනුමක් තියෙන්නේ. ගොඩාක් ලොකුයි. ඉතින් අපි ඔක්කොම තැන් බලලා ඉවරලා ළඟ තිබුණු කැන්ටීන් එකේ රස ස්ට්‍රෝබෙරි කිරිවීමරුකුත් දීලා තමයි ආවේ. ඉතින් යාළුවනේ ඔයාලා මුලියාවත් මේ අඹේවල තියෙන නිව්සීලන්ත ෆාම් එකට එන්න අමතක කරන්න එපා. ඔයාලා මගේ channel එක subscribe කරලා follow කරන්න අමතක කරන්න එපා.